ආණ්ඩුවෙන් කිසිම දෙයක් අපිට හම්බෙන්නේ නැහැ. කෑම්බීම කන්නේ අපිට බඩගින්න හැදෙන්නේ. හරි ඊතලයි දෙපාන්දර මේ ඒකටත් හැමෝටම ආයුබෝවන්. මම අද ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටි ප්‍රදේශයේ උල්පත ගම්මානයේ. මෙන්න මේ ගම්මානයේ තමයි පසුගිය වසරේ 27 වෙනිදා නාය යැමේ තර්ජනයට ලක් වුණේ. ඔබට මගේ පිටුපසින් පේන්නේ මේ නාය ආපු කන්ද. අර උඩින් පේන්නේ ඔන්න ඔතන ඉඳන් තමයි මේ නාය මේ ගම්මානයට ආවේ. ඉතින් අපිට දැනගන්න ලැබුණා මේ ගම්මානයේ පවුලක් ඉන්නවා. ඒ නිවසත් අහිමි වෙලා රජයේ ආධාරත් නොලැබිලා අද මඩුවකට වෙලා තමන්ගේ පුතත් එක්ක ජීවිතය ගත කරන පවුලක් ගැන විස්තර දැනගන්න ලැබුණා. අද අපි ආවේ ඒ පවුල ගැන තොරතුරු ටිකක් හොයලා බලන්න. අපි දැන් යනවා එතනට. මල්ලිවාගේ නම මොකද්ද? එච්.එම්. සමීර බුද්ධික සමරවීර. සමරවීරනේ. ඔව්. දැන් මොන හරි රස්සාවක් කරනවද? දැන් හන්දියේ ඉදිකඩේ වැඩට යනවා. වැඩ කරනවානේ. මේ ඒතකොට දැන් මේ ජීවත් වෙන්න ඔයාලා මේ මඩුවේද? මේ මඩුවේ ජීවත් වෙන්නේ. එදා මොකක්ද උනේ නාය ඇවිල්ලා? ඔයාලා ගියා ඔක්කොම. අපේ ගේ ගියා සම්පූර්ණයෙන්. අපිට ඒ විස්තරේ පොඩ්ඩක් කියන්නකෝ. ආච්චි සියයි මායි අම්මයි තමයි ගෙදර හිටියේ. ඔව්. ඊට පස්සේ ආච්චි නිදියගෙන හිටියේ කුස්සියේ. පස්සේ මේ මම නිදියගෙන හිටියේ. ඊට පස්සේ අම්මා තමයි මට කතා කරේ. මම ඇඳ ගාවට එනකම් මඩේ වතුර ඇවිල්ලා ඒත් මම දන්නේ මට හොඳට නිින්ද ගිහින් අම්මා තමයි ඇදගෙන ගියේ පුතා නායක් එනවා කියලා ඇදගෙන ගියේ. ආච්චි කුස්සිය පැත්තෙන් හිටියේ. ඉතින් ආයෙ වෙදි ආච්චි බේර ගන්න බැරුව ගියා. අපි කොහොම හරි මේ එගොඩ වෙලා ගියා. මේ පස්සේ මේ අම්මයි තාත්තයි කියලා මම මේ අපි හොයාගෙන සියයි ආච්චි හොයාගෙන ආවා අම්මා එහෙම මාමත් එක්ක. ඊට පස්සේ මේ සීයාගේ මේ පෙනුන අවුල ටික ලාවට මඩවලට යට වෙලා. ඊට පස්සේ සීයව කොහොම හරි මේ දොර වැහුණා ගන්න ඉස්සෙල්ලා. දොර වැහුණාට පස්සේ මේ මාමයි අම්මයි තොහොම තල්ලු කරලා මේ දොර මේ අල්ලගෙන ඉඳලා මේ උඩට ගත්ත සීයාව ඇදලා අරගෙන. ඊට පස්සේ එහෙම තමයි අපි තුන් දෙනා බේරුනේ. ආච්චි බේර ගන්න බෑ. ඒක මහා වතුර පාර මඩ ගොඩක් එක්කම ආච්චි එකපාරම ගියා ඒ පැත්ත කඩාගෙන. හොයාගන්න බැරුණා. හොයාගන්න බැරුව ගියා. ඒතකොට මල්ලි දැන් මේ ඔයාලට මේ ආණ්ඩුවෙන් මොකද ගයක් දෙනවා කියලා එහෙම මොකුත් කිව්වේ නැද්ද? අපි 4 දෙනා තමයි හිටියේ ආච්චි සියයි මායි අම්මයි. ඊට පස්සේ මේ ගයක් 100ට දෙනවා. ඊට පස්සේ දැන් 100 එකගෙන ගියා මාමා. එකගෙන ගියාට පස්සේ දැන් අපිට යන්න තැනක් නැහැ. අපිට මේ රජයෙන් කියලා දෙයක් ලැබෙන්නේත් නැහැ. හැමදේම 100ට තමයි ලැබෙන්නේ. මේ 100 ඉන්න දැන් මාමා ළඟ. ඉන්නේ මාමා ළඟ. එතකොට මෙතකන් මේ මෙච්චර කල් මේ ආච්චි 100යි බලාගත්තේ කවුද? මේ අම්මා තමයි ඉතින් ආච්චි 100ගේ කැතර ගිහවදලා ඇඳුම් හොදලා ගොඩක් වයසයි දෙන්නම. ඉතින් අපේ ආච්චි බලා කියාගෙන දෙන්නම් බලාගෙන හිටියේ අම්මා. ඉතින් ඒ දෙන්නව මාමත් උදව් කරා. කෑම බීම ගෙනත් දෙනවා. පිට්ටු වෙලා දෙනවා. ඉතින් අපි බොහොම අමාරුවෙන් තමයි ඉතින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ දෙන්නවත් බලාගෙන අවසාන වෙනකම් පඩියක් අරගෙන ඒ පින් පඩියෙන් තමයි ගොඩක් දුර හිටක් වුණේ. දෙන්නගේ පින් පඩිය වාස්තුනා. මේ එතකොට දැන් ආණ්ඩුවෙන් ඔයාලට ගයක් හම්බෙන්නේ නැහැ නේ? ආණ්ඩුවෙන් කිසිම දෙයක් අපිට හම්බෙන්නේ නැහැ. 100ගේ නමටනේ ගේ තිබ්බේ. 100ගේ නමට තමයි භාගයක් තමයි අපිට දෙන්නේ. මේ 100 එහෙම කිව්වත් දෙනවා කියලා. 100 පස්සේ ගිල් මේ කොහොම බෙදන්නේ 100 මොනා කරන්නේ? කාට දෙයිද කියලා අපිට කියන්න බෑ. දුන්නොත් විතරයි අපිට ලැබෙන්නේ. නැත්නම් මේ මොකවත් අපිට හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ඉන්නේ මේ මඩුවයි ඊට පස්සේ මේක ආණ්ඩුවෙන් දීපු ගේ නේ? මේ කූඩාරම ආණ්ඩුවෙන් දුන්නේ. ඒක විතරයි ආණ්ඩුවෙන් කියලා අපිට දුන්නේ. දුන්නේ නේ. මේ කිසි දෙයක් අපිට දුන්නේ නැහැ. එතකොට දැන් කෑම්බීම එහෙම කොහොමද මෙයා කරගන්නේ? හොයාගන්නේ? කෑම්බීම ඉතින් හරි අමාරුයි. ඉතින් මේ අපි නිතරම කන්නේ නැහැ. නිතරම වෙලක් කන්නේ කෑවොත් ආය දැයට කෑවොත් එහෙම කන්නේ අපිට බඩගින්න හැදෙන්නේ. දැන් උදේට කෑම මොනවද? උදේ අපි ගියවුවා මේ දරුවට කාලේ යන්න කියලා. ඉන් පස්සේ අපි රෑ වෙනකන් තියාගන්නවා. අපිට බඩගින්න හැදෙන්නේ. උදේ උපේක තමයි
හවස වෙනකන් රැ. රැයටත් කන මේක උදේට වෙනවා එහෙම. එහෙම. දවසට දවසට ගෙවල් වලින් දෙනවා කවුරු හරි ගෙනල්ලා. එහෙමයිනේ. දවසට බොහෝට එක වේලා උයන්නේ ඒක තමයි. ඒක වෙලා කියන්නේ නිතරම අපිට මොනවත් නැහැනේ. කොහෙන්වත් ඒ නිසා මේ ඒක පරිසම් කරගන්න ඕනේ කියලා අපි එහෙම කන්නේ තියෙන්නේ. දවසට වේල් කීයක් කනවද? උදේ කෑවොත් අපි ආයෙ වතුර ටිකක් හරි දීලා එහමම ගෙඩියක් හරි කාලා ඉන්නේ. එහෙම ජීවත් වෙන්නේ නේ. දැන් ආදර හම්බෙන්නෙත් නැහැ නේද? නෑ කලින් ආදාර දුන්නේම තමයි තියාගෙන ඉන්නේ. එහෙනේ. දැන් මේ දවස්වල වැස්සත් එක්ක සීතලත් එක්ක මල්ලි නිදාගන්නේ කොතනද? මම නිදාගන්නේ මේ කූඩාරේ මේකේ බිමට එලා ගන්නවත් මොකවත් නැහැ. හරි හීතලයි උදේ පාන්දර. මේ පැදුරක් දාගෙන අර කොන්ද ඇනෙනවට මේ ෂීට් එකක් දාගෙන ඉන්නේ මෙතන. නැත්තම් කොන්ද මේ ඇනෙනවනේ. උදේ පාන්දර ඉන්න බෑ හිතලක් අල්ලනවා. මේ කොහොමත් මේක ඇතුලේ හීතලයි. මේ බිමට එලා ගන්න මොකක් බිම සීතලයිනේ කොහොමත් නේ. හීතලයි. ඔය පැදුරේ තමයි නිදාගන්නේ නේ. තමයි තියලා. එතකොට අම්මා නිදාගන්නේ? අම්මා මම ඉන්නේ මෙතන ඉන්නේ. මේ ඇඳේ. මේ ඇඳේ තමයි මම ඇඳේ ඉන්නේ. ඒකටත් කිසි දෙයක් නැහැ. මේ ඇඳේ නිදාගන්නේ නේ. මේකෙත් මේ මොකවත් නැහැ. වැලි කෑලි ටිකක් විතරයි තියෙන්නේ. ඒකෙන් කඩසුරුත් තියෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි තියෙන්නේ. මේ සූර්ය කෝෂයකත් අර කඩේ පුතා තමයි දෙන්නේ අපි එළිය ගොඩාක් හිටේ ලොකු බිම්මලියක් ගහගෙන ආ ලයිට් කරන්ට් නැහැ ඒ නේද? මොනවද නැති නිසා අපි මේ වගේ තැනක නිදියාගෙන ඉඳලා මේ අර දෙන කලින් මෙහෙම හිටියේ අපි. ඒ කියන්නේ නිදියාගෙන දැන් මෙතන තමයි උයන්නේ නේ. උයා පියා ගන්නත් හරියට වලදක් මේකකුත් නැහැ. හරි අමාරුයි ඉතින් අර නායක ගියවම තමයි හොයාගත්තේ. හොයාගත්තේ. ආ ඒ බඩුම මල හොයාගත්තේ. ගොඩේ ඒ වගේ જાති තමයි තියෙන්නේ. හරි අමාරුයි. ඒතර ආණ්ඩුවෙන් අර 25000 හම්බෙන එක ඔයාලට හම්බුනේ නැද්ද? භාගයක් දෙන්න. ඒක 100කින් භාගයක් දුන්නා. ආ 50000 දක්වා කඩ දුන්නා. ඊට පස්සේ එතනින් එහාට දැන් හම්බෙන්නේ නැහැ නේ. නෑ. එතනින් එහාට කරන්න අමාරුයි. ඉතින් 100 කැමැත්ත අනුව තමයි ඉතින් හැමදේම වෙන්නේ ඉතින්. උදේට මොනවද මල්ලි ඉුවේ? උදේට මේ දරුවට බෙදපුවත් එක. සෝයා සෝයා ඔය ආදාර දුන්නේ නේ තමයි කට්ටිය අර ගමට ඇවිල්ලා දෙන්නේ. ඒ සෝයා මික් දීපු සොයමික් තමයි නේ. ඔව්. ඒතකොට දවසට එක වෙලක් තමයි උයන්නේ නේ. ඔව් එක එකක් තමයි ගන්න. ඒක තමයි රැයටත් කන්නේ නේද? ඇත්තටම මේ අම්මයි පුතයි ගොඩක් අසරණලා ඉන්නේ දැන්. ඇත්තටම මෙයාලට ඉන්න තැනක් නැහැ. ඉතින් මේ මඩුවේ තමයි ඉන්නේ. ඉතින් මේකේ හැමදාම ඉන්නත් බෑ. දැන් මේ වැස්ස කාලේ ඉස්සරහට පටන් ගන්න. ඉතින් හැකි කෙනෙක් ඉන්නවා නම් මේ අය වෙනුවෙන් උපකාරයක් කරන්න හරි රජේ පාර්ශ්වයෙන් හරි ඉදිරිපත් වෙලා මේ අයට නිවසක් හදලා දෙන්න හරි පුළුවන් නම් ඇත්තටම ලොකු උපකාරයක්. මොකද ජීවිත කාලෙම මේ මඩුවේ ඉන්නත් නෙමෙයි. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් රජේ පාර්ශ්වයෙන් හරි මේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා මෙයාට පුංචි නිවසක් හදලා දෙන්න පුළුවන් නම් ඇත්තටම ලොකු උපකාරයක්. ඒ වගේම හැමෝගෙම ඉල්ලා හිටිනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ඔබට උපකාරයක් කරන්න බැරි වුණත් සමහරට උපකාරය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක් මේ වීඩියෝ දකින්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් මේක දැක්කොත් සමහරට මේ අයට පිහිටක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැමෝගෙම ඉල්ලා හිටිනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් අපි කරමු කියලා. හැමෝටම තෙරුවන් සරණයි.